Hello guys, welcome කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට subscribe කරලා වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලලා comment එකක් දායන්නත් අමතක කරන්න එපා. අද අපි කතා කරන්න යන්නේ 2025 වර්ෂය වෙනකොට ලෝකේ ඉන්න භයානකම සත්වයා කවුද කියලා. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද? අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. ඔයා ඇත්තටම පුදුම වෙයි මේ සත්වයා ඔයා අහලවත් නැතුව ඇති. සිංහයන්, කිඹුලන්, මහා සුදු මෝරුන් ගැන ඔයා අහලා තියෙනවා. නමුත් 2025 දී ජීවත් වෙන භයානකම සත්වයා ඔයා හිතන කෙනෙක් නම් නෙවෙයි. මේ මං කියන සත්වයාව ගැඹුරු වනාන්තරයේවත් ගැඹුරු සාගරයේවත් හමු වෙන්නේ නැහැ. නමුත් ඔයා හිතනවට වඩා ඔයාලට ළඟින් හැමතිස්සෙම ඉන්නවා. මේ සත්වයා බුද්ධිමත්, වේගවත්, විෂ සහිත ඔයා හිතනවටත් වඩා මරණ සංඛ්‍යාවකට වග කියන්න ඕන කෙනෙක්. ලෝකයේ ඉන්න දරුණු සතෙක් ඔයා ඉස්සරහට ආවහම ඔයා එයාගේ විෂ දල තියෙන නිසා බය වෙනවද? දඩයම් විලාශය නිසා බය වෙනවද? නැත්නම් ඒ සත්වයාගේ ප්‍රමාණය හින්දා බය වෙනවද? ඇත්තටම මේ අපි කතා කරන ලෝකයේ භයානකම සත්වයා ගැන බය වෙන්න ඕන මේ මොකක්වත් හින්දා නෙමෙයි. එයා මරා දමන ආකාරය හින්දා. 2025 දී භයානකම සත්වයා ගැන කියන කලින් ඒ සත්වයාගේ සමීප තරගකරුවන් ගැන අපි හඳුනාගෙන ඉමු. අපි එකටම කතා කරමු ගල් මාළුවා ගැන. ගල් මාළුවා කියන මත්ස්‍යයාගේ ජීවමාන විෂ තියෙනවා. මේ විෂ ශරීරගත වුණොත් පැයකට වඩා අඩු කාලයකදී මරණයට පත් වෙනවා. අපි ඊළඟට කතා කරමු උණ්ඩ කුහුඹුවා ගැන. මේ සත්වයා ගොඩක් හමු වෙන ඇමසන් වනාන්තරයේ. මේ සත්වයාගේ දෂ්ට කිරීම වලට ලකුණුයි කියන්නේ මෙයාගේ එක දෂ්ට කිරීමක් වෙඩිවැදුන වගේ දැනෙනවා කියලා. අපි අන්තිමට කතා කරමු මෙයාගේ තව තරඟකාරයෙක්. ඒ තමයි ලුණු වතුර කිඹුලා. මේ සත්වයා ජීවමාන ඩයිනෝසරයෙක් වගේ. මේ සත්වයාට පුළුවන් සැතපුම් ගණනක් දුරින් ජලයේ ලේ සුවඳක් තිබ්බොත් ඒක හොඳට අඳුනගෙන ගොදුර කරා ඉක්මනට යන්න. මේ සමකාලීන ප්‍රබල තරඟකරුවන් පරද්දලා ලෝකයේ ඉන්න භයානකම සත්වයාගේ ඉහළම දැනටපත් වුණු සත්වයා කවුද? ඒ තමයි අභ්‍යන්තර තායිපාන් නැත්තං ඉන්ලෑන්ඩ් තායිපාන් නැත්තං දරුණු සර්පයා කියලත් හඳුන්වනවා. ඕස්ට්‍රේලියාවට ආවේනික මේ සර්පයා ලෝකයේ වඩාත්ම විෂ සහිත සර්පයා කියලා නම් කරලා තියෙනවා. එක දෂ්ට කිරීමකින් මිනිසුන් 100ක් නැත්තං මීයන් 2,50,000ක් පමණ මරා දැමීමට මේ විෂ ප්‍රමාණවත් කියලා තමයි විද්‍යාඥයින් පවසන්නේ. ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස නිසා මේ සර්පයා මිනිස් ජනගහනයට සමීප වෙලා තියෙනවා. ඉහළ යන උෂ්ණත්වය, වාසස්ථාන මාරු වීම සමග 2025 දී වාර්තාවලින් පෙනෙන්නේ ගොවිපළවල් සහ නිවාස ආශ්‍රිතව මේ සර්පයා දැක ගැනීම 130කින් පමණ වර්ධනය වෙලා තියෙනවා කියලා. මේ සත්වයාගේ විෂ ගැන කතා කරොත් ඉන්ලන්ඩ් තායිපාන් විෂ කියන්නේ ස්නායු විෂක්. මේ ස්නායු විෂ සහ මයොටොන්සින් වලින් සමන්විත භයානක කොක්ටේල් එකක්. මේ තායිපාන් විෂ ශරීරගත වුණාම පළවෙනියටම වෙන දෙයක් තමයි අංශභාග තත්ත්වය ඇති කරනවා. ඊළඟට ස්නායු පද්ධතිය දුර්වල කරනවා, පටක විනාශ කරනවා වගේම අභ්‍යන්තර රුධිර වහනය ඇති කරනවා. රසායනාගාර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ මේ විෂ නයි විෂමෙන් 50 ගුණයක් පමණ විෂ සහිත බවයි. මේ සත්වයාගේ විෂ නිසා මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් තුළ මරණය සිද්ධ වෙනවා. අනෙක් විෂ සහිත භයානක සත්තු එක්ක බලනකොට මේ තායිපාන් සර්පයන් කාර්යක්ෂම නිහඬ මරා දැමීම සඳහා පරිණාමය වෙලා තියෙනවා. කිසිදු අනතුරුගීමකින් තොරව මොවුන් ඉක්මනින් ප්‍රහාර දියත් කරලා තමන්ගේ සතුරාව අඩපණ කරනවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? 2025 භයානකම සත්වයා අභ්‍යන්තර තායිපාන්ද නැත්නම් ඔයා හිතන විදියට වෙන කෙනෙක්ද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනටම හමු වෙමු.